උස්සත් එකක් තියෙන එක රහයි නේද? දූලිය ඇල්ලට කොහෙන්ද යන්නේ? බයික් යන්න පුළුවන්ද? අපි ආව දූලිය ඇල්ල බලන්න ටිකට් එකක් 200යිලු. ස්වභාවික ජලය වලින් කෘත්‍රිමව හදපු පූල් එකක්. නාන්න පුළුවන්ලු කට්ටියට. මෙතෙන්ට ඇවිල්ලා තියෙන පොඩ්ඩක් දූලිය ඇල්ල පාරිසරික සංචාරක ව්‍යාපෘතිය කියලා. මෙතන උඩට යන්න එපා. මෙතන උඩට ගියාම තියෙන්නේ මේ ටී ෆැක්ටරියක්. ඔයාලා කෙලින්ම මෙතනින් ඇවිල්ලා වාහනේ පාක් කරලා ඉවත් පාක් කරලා මෙතන උඩට යන්න පුළුවන් ආයි. කොහොමද මේ ඔජිතාවේ? මේ වෙන්නේ දූවිලි ඇල්ලට. නෙළුවේ ගෙවල් ළඟ පාන ඉඳලා කවදාවත් ඇවිල්ලා නැහැ. පළවෙනි තාවට ආවේ. මෙතන උඩට යන්න තියෙන්නේ. මෙයා 200ට මේ දෙන්න ෆ්‍රී දෙනවා 200ට. එක්කෙනෙක්ට 100යි නේ. එක්කෙනෙක්ට 100යි. දෙන්නට 200යි. 100ට 3ක් තියෙනවා. 100ට 3ක් තියෙනවා කියලා කිව්වා. කොහොමද කිව්වොත් ඉතින් බලන්න. අපි ආවේ හරිම සුපිරි කාලගුණයක් තියෙන දවසක. අපි ගමන් සැකව දෙන්න. මේකනේ මාවේ වැල් ගන්න මේ ඔය ෆර්නිචර් බඩු වලට ඒවෙන් තමයි හදන්නේ. මෙතන කොලේ ලංකාවේ වේවැල් වර්ග කීපයක් තියෙනවා. මේක තමයි මාවේ වැල් කියන්නේ. මේ දැන් ආස නෙල්ලුනේ වැල. ඒ මේක. අර ඔයද? සාගියව දෙන්න බා. ඌ පාර කියනවා. මුන් අය පස්සේ එනවා ඉතින් එක්ස්ප්ලেইন කරන්නේ නැහැ බා. වාව්. ඒ වතුර මචං වැඩි වෙයි බා. උත්තර ඉලිමක් කරනවා නේ. ඒ දූලිය ඇල්ල කෙනෙක් හේතුව බලහන්. ඒ දූලිය ඇල්ල කියන්නේ. අයිබ මේ දූවිල් වගේ ඉන්නේ බා. කවුද වැඩි වැඩි? දැන් පහළ වැඩි. පහළට තමුඩට යන්න පුළුවන්. කොහොමද? සීතලයිනේ. බල කන්න බඩගිනි කමට නේද ආවේ. සුටි. කොහොමද? මේක මම මේ GoPro එක වැඩක් ගන්න බෑ මේ පින්න ගහන්න. අයි ඉතින් ලෙන්ස් එක වැහෙනවා වීදුරු වතුර බින්දුව. කරන්න දෙයක් නැහැ. පරිසරයට ආවම පරිසරයේ ඉඳලා ඉන්නවා. මූවෙන ලස්සනට ඉන්නවනේ යන් අර සග්ලයි උතරින් අඩියට යනවා. මූණේ ලස්සනට ඉන්නවා. පිට ගහලා බලන්න මම. ඒව තමයි. මූණේ කිසි ප්‍රශ්නයක් නැහැ පොඩ්ඩක්වත් වෙන්නේ නැහැ. මගේ මේ ෂෝට ගහන් ඉන්නේ. මට ලයික් කරලා පල්ලෙහාට ගන්න කියලා. ඔබ මේ හම්බාව වගේවා. හම්බාව ඉන්නේ. ඒ ෂේප් එක තමයි. මේ හම්බාව. දූවිලි ඇල්ලට සමු දීලා මේ පළවෙනි ඇල්ල තමයි මේක. ඇලි තුනක් තියෙනවා. මම කියන්නේ මේක තමයි දූවිලි ඇල්ල. දූවිලි ඇල්ල කියලා කියන්නේ මේ ඇල්ලට. එලිවේෂන් එක කොටස් තුනකට බෙදෙනවා කියනවා. එලිවේෂන් එක මම හිතන්නේ තියෙන්නේ මේ සෑහෙන්න උස නැහැ. 69ත් 140 අතර කියලා මම දැක්කේ. පළවෙනි එල්ලට සමු දීලා ඊළඟට යනවා අපේ යාළු දෙන්නත් එක්ක මම බලන් ඉන්නවා. ඒ චුටි. යා බයයි. හරිය බය නැහැ. අත්තරි පොඩි දෙයක් ලැබෙයි කියලා තමයි මේ එනේ ඉන්නේ. පොඩි දෙන්නේ. යහස් මේ සවුමක් ඇඳලා ආවේ ලස්සන. ඔව්. මේ කඩ කඩ ඉන්නේ. ගොඩක්. අලම සෞන්දර්යයක් කෑවන්.
ලා ලයි එන්න අපි කලින් දැක්කේ එක මේ දෙක මෙච්චර එක දියල්ලක් නෑ නෑ එක දියැල්ල කොටස් තුනක් තියෙනවා ඒ පළවෙනි කොටස කලින් දැක්කේ හරි හරි දෙවෙනි කොටස එකගේ එක දියල්ල කොටස් තුනන්නේ එක දියැල්ල කොටස් තුනක් පෙන්නන්නද පෙන්නන්නද එපා ගන්න එපා නේද මොකද බයයන් ගත්තේ වැඩි ගලක් අල්ලගෙන බයට ඉන්නේ කොල්ලවා වෙලා චූටි මොකද දන්නේ මේ අල්ලගෙන විස්තරයක් කියන්න අල්ල මොකද්ද මේ රුපියල් 100ට පාඩුයි විස්තර කරන්නේ නැහැ කයිලා මොකද පයින් හිතනවද ඈ පණින්න හිතනවද ඔව් බා දැල්ලේ ගුණවත් පුදුමයි ඉතින් කැමරාවේ වතුර බින්දු කිසිම දෙයක් පේන්නේ ලේන්සුවත් තියම් පිය තමයි යන්නේ ඩූවිල් එකෙන් අපි දෙන්න දැන් නාලා අපේ පස්සේ වෙනත් එතනියාව පෙවුන්නේ දැන් මේකේ දැන් නතරම දෙවිලා අපේ යාළුවා ඉන්නවා මේ මොකද ඔයාලට කියන්න තියෙන්නේ ඩූවිල් එක ගැන මේ තාතනින් කියලා බා කිසිම නැහැ තාතන් කියලා දෙවෙනි ඇල්ලට සමුදෙනවා තුන්වෙනි ඇල්ලට යන්නේ කෝෂන් ඇල්ලට බැසීම හා දියනෑම සපුරා තහනම් සභාපති නිලු කාදීසභාව මොන සභාපති දන්නේ දාවේ නෙවෙයි ඒවට වැඩේ කියන්නේ නාන්න කොහොමද බලපන් මේක නාන්න පුළුවන්ද කියලා මැරෙන්න ආසාවක් තියෙන එකත් තමයි මේක නාන්න යෝකස් මෙහර ඉඳන් අපේ යාළුවෙක් ගියාර ගලවුකට බය වෙයි. යා ඉස්සනහනේ. බය නැහැ බුදු අම්මෝ. ගයිඩ් මහත්තයෝ. ඉස්සක ඉන්නකා. අම්මේ. මම බයට ගියා ඕට්ටක් හරි මං කරගෙන ගන්න පුළුවන්ද බලන්න. අසනාද? ඊදලයි සාමාන්‍ය දෙයක්. අපර වැටෙනාකාරය ගැන කිව්වා. ඔව්. ගලින් සාවධානමක් ගන්න තාම තරුණ ජීවිතේ මේ හරිම නිකන් අර උදේ සුපුපිනු නෙළුම් මලක් වගේ. ඒකෙන්ද මෙහෙම නිකන් අපරාධ නාස්ති කරගන්න ඕනේ. කට්ටියගේ ඒ විදිහම ගාඩ් එකක්වත් දාන්න නැති කියලා. මේ කැලේට ඇවිල්ලා ඉන්නේ රටවල් දාලා එයා පිස්සු වෙනවා. තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගන්න ඕන. තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගන්න. අපි යමක් මට නෑ. උදේ යරු එහාට යනවාද? ඌනේ වැඩ වෙන්න යන්න නෑ තියෙන්නේ. බං ඒක වැඩි. මෙතන උඩට යන්න දෙයක් තියනවද? පාරක් නෑ මේ. ආර හදලා යන්නේ. පාරක් තියනවා වගේ ඉන්න අපි යන්නේ අපි. අපිට ඉන්ස්ට්‍රක්ෂන් මොකුත් හම්බුන්නේ නෑ. අපිට හරියට තියෙනවා. සතු පාට හප්පා. මේ රමින්න පුළුවන් බහිනකොට කරනකොට කලින්. ආනතිය වැඩි. අපේ හම්බා මහතාට කියන්න ගන්න කීරි. මේ පාරක් නෑ කට්ටිය හදාගත්ත පාරක් තියෙන්නේ අර අපි මෙච්චර වෙලාවේ මේ කොන්ක්‍රීට් වලින් හදපු පඩිපෙළක. දැන් පඩිපෙළක් නෑ. ස්වභාවිකව හදාගත්ත පඩිපෙළක් වගේ එකක් තියෙන්නේ. අපි නිකන් බලමු උඩට ගිහලා පොඩි වැඩෙන් කියලා මේ. ඒ මුදුනට යන්න පුළුවන්ම? මුදුනට යන්න පුළුවන්. අයිනේ වැඩියෝ? පස්සේ ආවා. ඉතින් මේ අයිනේ යන්න පුළුවන්ද? නෑ බරක් එක්ක තා චුට්ටක් උඩට. ඒ නෑ නෑ අර ගල් වලින් පාර තියෙනවා. ගල් වලින් පාර තියෙනවා. වරෙන් කොයි වීනේ? ඔය හතිදාරම්. එන්න මාරු විදියට මේ
ගල්ලෙන් ගලිය මොකද වැස්සක් එක්ක ඒක ගලන්නේ කියලා. මේ සිංහරාජ රක්ෂිතේ තියෙනනේ. සිංහරාජ රක්ෂිතේ මේ සිංහරාජ රක්ෂිතේ මායිමක් තියෙන මේ වටේට. මේ මායිමේ තමයි මේ ජූලියල් එකේ තියෙන්නේ. ඉතර මොනවා හරි තියලා තියෙනවා. මේ ගොඩ නැගිලි වගේ සෙන්ටන් වල තියෙනවා. මොවන්ද කියලා දන්නේ නැහැ. ඉතින් ගිහින් මොකක් හරි කරලා තියෙනවා. ඒ හතර විතර බලාගාරයක් හදන්න ගිහින් තියෙනවා. මේ මොකක් හරි දන්නේ නැහැ. නැත්තම් ඉතින් එයක් හදන්නේ නැහැ නේ ඉතර උඩ. ඒ කියන්නේ පොළොව බුරුල් වල කවුරුත් ඇවිල්ලා උඩ ගාලේ. ඒකයි මේ මහමුදල් කියන මේ මහමුදල් මහුලුව. මොනවා මතන් මේ ඉතමකුලු ඒක නිසා මේ හරි පරිස්සමෙන් අපේ දෙන්නේ. අපි මේ දැන් ඉන්නේ දූලියල්ලේ උඩම. අපි බැලුවේ අපි රාමෙන් එකක් ගත්තා හදාගෙන කන්න කියලා. ඒක කන්න කියලා තමයි බැලුවේ. කාන්තු ඇල්ලු උඹරට ඇවිල්ලා නූඩල්ස් එකක් හදන් කාලේ යන්න ගන්න. කිසිම දෙයක් දාලා යන්නේ නැහැ. එහෙම අවස්ථාව හම්බෙන්නේ නැහැ. අමාරු අඩුවෙන් හම්බෙන්නේ නැහැ. ඒක දාලා යන්න එපා. ඉතර තමයි කියන්නේ. මේ මාර ලක්ෂණය තමයි. මුදුන මාර ලක්ෂණයි. මොකද යන්නේ විවේක ගන්න. සුබේ. මේ දැන් ඉන්නේ දූලියල්ලේ උඩම. අපි මෙතන කරන්නේ යන්නේ කුකින් ෂෝ එකක්. අපේ ඉන්න ෂෙෆ් ඕජිත. ඕනෑවත් තාච්චියක් ඉදිරින් අරන් එන්න. වතුර පොඩ්ඩක් ඉදිරින් අරන් එන්න. මේ හොඳේ වතුර. මට ෂුවර් නෑ. මෙතන කැම්පස් යන හින්දා ඉදිරින් වතුරයක් අරන් එන්න. අපිට එක්ස්ප්ලেইন කරන්න ඉතින් මෙහෙම තියා ගන්නවා මෙහෙම තියා ගන්නවා. නැගී යන්නේ බලලා නැගී ගන්න. එහෙම බෑ. යකෝ ෂෙෆ් කෙනෙක් වුණාම කියලා දියා මෙහෙමයි කියලා. ගෑස් එක වත්තු කරන්න දන්නවා. ගෑස් එක වත්තු කරලා වතුර ටික දාගන්න. ඕක මදි වෙනවා හැබැයි නේද? දැන් ඒක තමයි පොඩ්ඩක් විහිදෙනවා. නැගී ලාභයි චීප් මතන් පොඩි නැගී අපි දෙන්නෙක් නිසා ලොකුවට ගෙනාගෙන හැබැයි දැන් 4 දෙනෙක් ඉන්නවා. මුන් දෙන්නත් දෙන්න බෑ දැන්. මුන් දෙන්නත් ආවනේ දැන් අපිත් එක්ක. ඒතකොට දැන් 4 දෙනෙක් යන්න ඕන. මුන් දෙන්නත් අපේ ගයිඩ් ඉදිරියට ආවා. නැගී ජව්වනේ කොපින චමත්කාරය. ඒ බං මේ මේ ඇඩ්වර්ටයිස් ඒ බං මේ කොහාකෝ මේ තීන් සෝඩ නෙවා. ඇඩ්වර්ටයිස්මන්ට් කොඩු. මෙච්චර කලදී උදේට කාලක් නෙවෙයි ආවේ. නැගී ටික හැදීගෙන ඉන්නේ. බාගන්නයි යන්නේ. රසේ ඉන්දියන්නේ බල්ලෝ ඉන්නේ. බල්ලෝ කියන්නේ බෑකෝ ගාට්ලා. උඹ බලු කතා කියන්නේ කො. කෑම එක රෙඩි. කන්න යන්නේ. එකේ දෙයක්ෝ මටකෝ. බට එක අරගෙන තියන්න. ආජෝ. මෙතන යන්න බෑ මෙයාලා ඉන්නවා. වතුර උඩින් යන්න තියන් පොඩ්ඩක් යන්න. රස්නේ. අතාරින්න එපා. අතාරින්න එපා රත්තරන් පුතේ. අතාරන් අරින්න එපා ඕක. වාරිස් ගානක් දන්නේ නැහැ පාටේ. ඒ යාළු උන් දෙන්න දෙමුද? දෙමු ටික. මේ යාළුවන් ඔයගක් දිය නැත්නම් අරුන් දෙන්න පොර කනවා. නෑනේ පොර කෑමක් නෑ බා. උන් සුවදව කනවා. හා උන් දෙන්න සුවදව කනවා. හා මේ අපේ අම්මා ආප්පා හදන මේ ආප්පා තාච්චිය. ආප්පා හදන තාච්චිය අරන් ආවේ ගායස් මේක හොදලා දෙන්න වෙනවා. වතුර අල්ලලා තියෙන්නේ. දැන් රස නෑනේ. last time you nothing is it. Fast
රස්නේ කියලා තාත්තිය මං කිව්ව රස්නේ තේ කියලා. සුපිරි ආයි මුකුත් නැහැ. කඩ පිටුනා පොඩ්ඩක්. මේ ගොඩක්. මූ රස්නේ නැහැ කියලා කිව්වා මං හිතුවා මේ රස්නේ නැහැ කිව්වා අයියෝ. ඉබලා කහම. ඉබලා. මෙම අල්ල. වයිල් කුක්බුක්. මේ දැන් අපි ඉන්නේ දූලියල්ලේ උඩම හරිය. මිදුනම හරිය. මං ඉන්නේ මැද. අපි අතන තමයි යුවේ. දැන් හැදුවේ කෑම. ඔයිදර එන්න බෑ හම්බාවට එන්න බෑ මේ ගල් ඉස්සනවා. මං හිමින් ආව මැදට. වීව් එක මාර ලස්සනයි. ඉතින් හැම තැනම වගේ යාළුවොත් මේ ඉන්නේ. යාළුවෝ කොහොමද ඉන්නේ? අපිට අද ගයිඩ් කරේ කපල් යන්නේ බා. නෝනයි මහත්තයයි හස්බන්ඩ් පොඩ්ඩක් ලැජ්ජ දීලි වයිෆ් තමයි පොඩ්ඩක් ඉන්නේ මේ ගැම්ම අරගෙන. ඒටි මේ ලස්සන දියැල්ලේ මුදුනට කමු දීලා පහළට කරුණා කරන්න එනවා. මේ මුට කැමරාවක් කරන් දීලා කවුද නේ මන් දන්නේ. මානාගෙන මේ ඉන්නේ. මේ අපේ සකලමනාව සබ්බ සකලමනාව එකතු කරගෙන කිසිම දෙයක් අරන් යන්නේ නැහැ. දාලා යන්නේ නැහැ. අරන් ආපු හැමදේම ඒ විදිහම අරන් යන්නේ. ඒ නීතිය නේ බං කැලේ නීතිය. සියලුම shopping සියලුම මේ උණු shopping එකකට දාගෙන හරි යන්නේ පැක් කරලා තින්නේ. උණු ගොඩවල් තීරව දාගෙන බලන්න පොලිතින් කෑල්ලක්වත් නැහැ. තත්තයිනේ අම්මපා කියපන්. තත්තයි අම්මපා. බල්ලෝ ගයිඩ්ලයින් ගන්න ගයිඩ්ලා දෙන්න පුටි. ඒතරම් විශ්වාසවන්තයි. මේ අපි එකෝ ෆ්‍රෙන්ඩ්ලි හැන්ඩිකැප් එක නෑ යන්නේ නේද? ඔබ කැමරා බෑග් එක. යන්නේ. අපේ ගයිඩ්ලා දෙන්න කොහොම පහින් දන්නේ. උන් දෙන්න එනවා. මේ අනවශ්‍ය අවදානමක් ගත්ත ඇස දවසේ ඒනට අවදානම් පාඩු නෑ. මේ හරි පරිස්සමෙන් වගේ කැමරා තියෙනවා GoPro තියෙනවා ෆෝන් තියෙනවා බෑක්ෂොට් එහෙම අපිට වැටට කමන්නේ අතපයක මුකුත් කැමරා වලට මුකුත් එන්නේ. ඔව්. මම එන ගෝණි බෑයකුත් දාන්න නම්බන්නේ. ඇත්තටම ඒ කාරණේ යන්න මාරුයි බැලු බැලමුට නෑ අවදානමක් අවදාන වැඩි. පොරොන්දු වෙලා තින්න අපි අපිට මූඩ අවදානම් ගන්න දෙයි. අපි ඉතින් ගමන් සගේ උන්ට ගානක් නැහැ කිසිම. උන්ට කිසිම ගානක් නැහැ. උන්ෙන් නතරම තමයි. අර එළුවෝ ඉන්නේ හඳු කර එළුවෝ. තනි කර මේ වගේ යා. කෙලෙම මාර නගින්න මේ වගේ. ලොකු ආනක් වාස්තුලා වැහල වෙන්න. දැන් ලොකු මේකක් තියෙන ලොකු බැස්මක් තියෙනවා. ඒ බැස්ම අවුලක් නෑ මේ. වහින්න නැති කාලේ. බැස්ස නැති කාලේ. අර මයිදද? මේ අර. ඒ අර කෙලෙම එන පල්ලක් තියෙන. පල්ල ඉවර වෙන්නේ නැති කේකට තියෙන්නේ. ඔතන පල්ලෙ ඉවර වෙනවා. එතනින් පල්ලෙ තනි කර තියෙන්නේ මේ පාතාලේ. නෑ එතනින් පහළ අවුලක් නෑ. එතන නග එන්න පුළුවන් පඩිපෙළ තියෙනවා. පඩිපෙළ තියෙනවා. ඊට මෙහා තමයි මේ එන්න බැරි උඩට යන්න බෑ. ඒක මෙතන ආයේ පොඩි ඉන්ස්ට්‍රක්ෂන්ස් නෑ. අපි දන්නේ අපි මේ ඇතුළු වෙන කලාපේ අර යන්නේ පාද එහෙම කියලා දන්නේ නැහැ නේ බා. ඔව්. අඩිපාර තිබ්බ නිසා යාවේ. අඩිපාර තිබෙච්ච නිසා අපි ආවේ. කිසිම බෝඩ් එකක් තියුන්නේ නැහැ එන්න එපා කියලා. මේ ආනතිය කෙලිම පහළ තියෙන රත්න පහළටම යන්න තියෙනවා කෙලින්ම බෑවුම. මේ අපේ මෙයත් එක කරන්න බෑ මේ. කකුල ගාව මගේ උ. මේ රතු පාට හතු ජාතියක් තියෙන මොකක්ද දන්නේ මේ. කන්නොත් දැක්කේ ඒක. අද අපේ බොටනි කරන එක්කෙනා නෑ මේ. සිදුලංග මහත්තයා. මෙතනින් මෙතනටම තියෙනවා පඩිපෙල්. එන්න පුළුවන් ඔයාලට මෙතන ඉඳන් පඩිපෙල් තියෙනවා.
මෙතනින් උඩ තමයි පඩිපෙළ නැත්තේ. ඒ කියන්නේ මෙතනින් උඩට යන්න එපා කියලා බෝඩ් එකක්වත් නැහැ. නමුත් යන්න පුළුවන් මේ අවදානමක් ගන්න පුළුවන් නම් ලස්සනට තියෙන උඩ. ඔයාලට වීඩියෝ එකෙන් දකින්න පුළුවන් ලස්සනට තියෙන උඩ. මෙතනින් උඩට යන්න ඕන. මම මෙතනින් පහළ තියෙන තනිකර පඩිපෙළ. පඩිපෙළෙන් ආවා මෙතන උඩට යන්න පුළුවන්. උඩට යන්න. මේ ගයිඩ් දෙන්න ඌ යන්නේ නැහැ උන් දෙන්න. අපිත් එක්කම තමයි උන් යන්නේ. එකෙක් මගේ පිටිපස්සේ අනිත් එක ඔය පිටිපස්සේ. බලහන් ඔය දෙක හැරේ. ඔය පිටිපස්සේ එකයි මගේ පිටිපස්සේ එකයි. අපි පහළට ආවා. අපි ගමන්සගේ ගමන්සක අපි නාන්න හිතන් ඉන්නේ මේකේ. නාන්න පුළුවන්ලු. මේ කියන්නේ විදේශීය කට්ටිය 750ක් ගන්නවා. ඔය මැස්ලට දේශීය සංචාරකයන් රුපියල් 100යි. ඩොලර් වල රුපියල් 5යි ගන්න. ඔයාලට මෙතන නාන්න පුළුවන්. සල්ලි ගන්න නැහැ. නාන්න. මේ ගාඩි 4ක් ගැඹුරයිලු. 4.5 ගැඹුරක් තියෙනවා. ඩීප් එකක්. අනිත් එක තියෙනවා 7ක් නේ. 7ක් නේ ඉුවේ. 7ක් තියෙනවා. අනිත් එක 7ක් ගැඹුරු. ඉතින් මේකෙන් පහළ කියන තැන 7ක් ගැඹුරු මේක 4යි ගැඹුරු. 4.5 කියලා තියෙනවා. අනෝරා වැසි මැද. එනවා මාඩුවනේ. දිස්සනවද? අල්ලපන්. අපි මේ නා දියැල්ල වහන්න ආවේ මේ ලංකාව ළඟ ඕපින්න කලාපයක් තියෙන වෙලාව. අයියෝ 100ට වැඩි වර්ෂාපතනයක් වෙන්නේ 8 වෙනි කිව්ව වෙලාව ආවේ. ඔන්නෝ මයි ෆ්‍රෙන්ඩ්ස්. මුන්ගේ බරපතලක් කිසිම නැහැ. දෙනන ඉන්නේ හොඳයි නිවුස් ගහන්න යන්න එපා එහෙම කියලා. උඹ ඇවිල්ලා නාවනේ. මේක අතර ගන්නේ. දියැලි දාන්නේ. මෙතනින් පහළ ඉස්සරහද? ඒක විතරයි යකෝ. සීතල. සීතලයි වා. සීතල නෑනේ. මගේ අර අපස්තරනේ මේද පටලේ වැඩි හින්දා සීතල යන අඩු. මේ හදපු පූල් එකක් තියෙන්නේ. ඔය යට තියෙන්නේ ගල්. යට ගල් තියෙනවා පිරිසුදු හොඳ. පුකුත් නෑ මේ. පුකුත් නෑ. වයින්නවා. තේන්නේ නෑ මේ වහිනා හොඳට. තේනවා ඇති බා. සත් කැමරා කරන්නේ මම ගත්තා. මේ බේබි පූල් එක පිරන්න බැරි මම වගේ අයුන් ඉන්නවනම් මට පිරන්න පුළුවන් එහෙම නෙමෙයි. පිරන්න බැරි මම වගේ අයුන් ඉන්නවනම් මේකේ නාන්න. නැත්නම් මෙතන පාර දාපු පූල් එකක් තියෙනවා. අපි නාල ඉවරයි. ඔයාලා චේන්ජ් කරන රූම් එකක් වෙනම තියෙනවා මෙතන. රූම් එකකට වෙනම තියෙනවා මේකට වෙනම තියෙනවා. ඒක චේන්ජ් කරන්න පුළුවන් ඇත්තට පිළිවෙලයි. ඔලන්න ෂේප් එකේ වටිනවා මේ. ඉතින් අර අපේ යාළුවා නිදියද? ඔතන චුට්ටියට ඉන්නේ අපේ යාළුවා. යන්නේ නාලිවරද යන්නේ. දවසේ ට්‍රිප් එක ඉවරයි. අපි ගමස්සක් වෙනන්නේ. පාටිගේ ආතල්ම ට්‍රිප් මචං කපලන ට්‍රිප් දාන්න නේ ගමසගේ හැටිවල අයියෝ දැන් ගිහලා ඕදන්න වෙනවනේ අනුස්කරණය හෙල්මට් එක අයියෝ බලන්න හැටි බයික් එකේ හැටි මේ ඉස්සරහා අපි යන්න හදන්නේ ඩ්‍රයිවර් මාරු කරා ආගෙන ඔය ඩ්‍රයිවර් මාරු කරා මම ජය වේවා දූලෙලට සම්පූර්ණ මේ විදියට නෙළුව දකුණට ඔයිලා පොදරින් මචං අර පැත්තට බම්බත් වාර උඩ තියෙන
උඩ පාර. හරිනේ අපි ගෙලින් පාරනේ ආවා. ඊට පස්සේ වෙන්නේ කන්දලි බහුව කරා. අපිට යනකොට යන උඩුගම් පාර. කලින් ආයේ මාමල ගම්බැස්සේ. කිලෝමීටර් 116යි තනිගමන ට්‍රිප් එකක්. වෙලාව 2:14යි. එහෙනම්